අද මම කතා කරන්නේ මම මෙච්චර කාලයකට කියවපු නවකතාවල් වලින් ට්‍රාන්ස්ලේෂන්ස් වලින් මම කැමතිම ට්‍රාන්ස්ලේෂන් එක ගැන. අද වෙනකන් මේ කතාවට එහා කැමති එකක් මට තාම හම්බෙලා නැහැ. ඒක තමයි Gone with Wind කියන පොතේ ට්‍රාන්ස්ලේෂන් එක. මේක තමයි මේකේ කොටස් හතරක් තියෙනවා. මේක තමයි මම කැමතිම නවල් එක. මේක මං පළවෙනියටම කියවුවේ ඉස්කෝලේ කැම්පස් එකේ ඉන්න කාලේ. ඊට පස්සේ මේක මට ඕන වුණා මගේ කලෙක්ෂන් එකට එකතු කරගන්න. හැබැයි කොහෙවත් තිබ්බේ නෑ. يعني ගන්න තරම් තිබුණේ නෑ. out of stock තමයි තිබුණේ. 2020 මේක print කරා. මම ගත්තේ මියුසස් වලින්. මියුසස් මේක ප්‍රී ඕඩර් කරලා බොහොම කෙටි මුද්‍රණ ප්‍රමාණයක් මුද්‍රණය කරා. ඒතර මම ඒකෙන් ප්‍රී ඕඩර් එකක් දාලා ටග් ගාලා කලෙක්ෂන් එක එකතු කරගත්තා. ඉතින් මේක තමයි මම කැමතිම පොත. මම ඉගෙන කියන්නම්. ලියලා තියෙන්නේ ඇමරිකානු ජාතික මාග්‍රට් මිචෙල් කියන ඕතර්. මේක එයාගේ එකම නවකතාව. එයාගේ මේක විතරයි තියෙන්නේ. එයා ඇක්සිඩන්ට් එකක් කළා මරණයට පත් වෙනවා. මරණයෙන් පස්සේ එයාගේ ලියපු කොටස් එක්කව කළ තව කතාවක් තියෙනවා. හැබැයි මේක තමයි යාගේ පළවෙනි නවල් එක. මේ එකම නවල් එක. ඒක පදනම් වෙලා තියෙන්නේ ඇමරිකාවේ සිවිල් යුද්ධය සහ පශ්චාත් යුද්ධ සමය. මේක එක රැයකින් ජනප්‍රිය වෙච්ච නවකතාවක් ඇමරිකාව තුළ ඒ කාල සීමාවේ 1936 තමයි මේක ලියලා තියෙන්නේ. ඒතකොට ඒ කාලේ ඉතාමත් ඉක්මනින් ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා මේ පොත. ඒ වගේම තමයි 1937 දී මේකට පුලිට්සර් ත්‍යාගය ලැබිලා තියෙනවා කතුවරියට. මේක ට්‍රාන්ස්ලේට් කරලා තියෙන ජයන්ත සමරසේකර. ඇමරිකාවට සංක්‍රමණිකයෙකු ලෙස එන ඉඩම් හිමියෙකුගේ දියණියක් වන ස්කාලට් ඔහාරාගේ ජීවිතය වටා තමයි මේ කතාව දිව යන්නේ. ඒක දිව යන්නේ ප්‍රේම කතාවක් වටා වුණත් පසුබිම තියෙන ඇමරිකානු සිවිල් යුද්ධය සහ පශ්චාත් යුද සමය බැරෑරුම්ව يعني තාමත් ගැඹුරින් ඒ ගැන කතා කරනවා. ඒ වගේම තමයි යුද්ධයේ විනාශකාරී බව සමාජයන් පිටින් වෙනස් කරන විදිහ මේක ලස්සනට ගලාගෙන යනවා. ඒ වගේම තමයි තව කියන්න ඕනේ මේකේ තියෙනවා මේකේ කතා කරනවා වහල් සමාජය ගැන වහල්ලුන් සමග තිබුණු ඒ සමාජ කාලය ඒ වගේම ඒ වහල් ක්‍රමයට එරෙහිව ඇතිවෙච්ච සිවිල් යුද තත්ත්වයන් ඒ වහල් සමාජයන් නැති වෙලා ගිය හැටි ඒ වගේම ඒ කල ඒවට ආර්ථිකය ඉතාමත් වැඩිව පෝෂණය කරපු කපු වෙළඳාම වහල්ලුන් යොදාගෙන තමයි මේ කපු වෙළඳාම සිදු කරන්නේ. එතකොට ඒ කපු වෙළඳාම ඒ වගේම කපු වෙළඳාම නිසා ආර්ථිකය දියුණු වෙච්ච හැටි සහ අවසානයේ එම ආර්ථිකයන් කඩාගෙන වැටෙන කපු වෙළඳාම හේතු වෙච්ච හැටි හරිම ලස්සනට මේ කතුවරිය ලියලා තියෙනවා. තින මේ කතුවරියත් ඒ යුද සමයේදී ජීවත් වෙච්ච කතුවරයක් විදිහට සලකනවා. ඉතින් ඇගේ අත්දැකීමුත් එක්ක හරිම ලස්සනට මේ කතාව ගොඩනගලා තියෙනවා. මේකේ කොටස් 4ක් තියෙනවා. කොටස් 4කට තමයි සම්පූර්ණ නවල එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. මේක පිටු ගාන කිව්වොත් එහෙම මේකේ පිටු තියෙනවා පළවෙනි පොතේ පිටු 445යි, දෙවෙනි පොතේ 430යි, තුන්වෙනි පොතේ 406යි, හතරවෙනි පොතේ 416යි. එතකොට මේකේ ප්‍රයිසස් නම් දැන් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. මම ඒ කාලේ ගත්තේ ගොඩක් අඩු මුදලකට 650ක් 800ක් වගේ මුදලක් තමයි මේක පොතක් වුණේ. දැන් නම් මිල වෙනස් වෙලා දැන් නම් ස්ටොක් එකේ තියෙනවද කියලාවත් මම දන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් අරගෙන කියවන්න. හරිම ලස්සනයි. මම මේකේ පිටිපස්සේ තියෙන එක පොඩක් කියවන්නම්. Gone with the Wind, one of the greatest American novel of all time. ඇමරිකානු සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් සනිටුහන් කරන Gone with the Wind සිවිල් යුද්ධයේ උද්වේගාත්මක පසුබිමෙහිලා මාග්‍රට් මිචෙල් විසින් නිර්මාණය කරන ලද
ඓතිහාසික වීර කාව්‍ය ස්වරූපයෙන් යුත් විශිෂ්ට වූ නවකතාවකි. එයින් කියවෙනුයේ ආදරය හා හිමිවීමේද මාරාන්තික ද්වේෂයෙන් බෙදුණු හා අනවසරයෙන් වෙනස් වීමට බඳුන් වූ ජනකායකගේද අමතක නොවන සිට කතාවයි. ඒ සියල්ලටම වඩා එය ලතොත් බවින් තොර තරුණියක් වූ ස්කාලට් ඔහාරාගේද ලාභ අපේක්ෂාවෙන් යුතුව කවර අවදානමකට වුවද මුහුණ දෙන ආකර්ශනීය පෞරුෂයකින් හෙබි රෙඩ් බට්ලර්ගෙන්ද වෘත්තාන්තයයි. තමයි තියෙන්නේ. හරි ලස්සනයි. මට මේක මතක් වෙනකොට ආයෙත් කියන්න ආසයි. සාමාන්‍යයෙන් පොතක් කීප සැරයක් කියවන අඩුයි. හැබැයි මේ පොත නම් මම තුන් පාරක් විතර කියවලා තිනවා. ආයෙ උනත් කියවන්න මට ආසයි. දැන් ආයෙ ගත්තාම මට ආයෙත් කියවන්න හිතෙනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන පොතකින් හමු වෙනකන් කිහිල්ලෙන්න.